හායි ළමයි හොයාලා බලන්න ඇති මම මේ කොහෙද උදේ පාන්දර යන්නේ කියලා. මම බැලුවා පොඩි මේ ට්‍රැවල් එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරන පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකින්. ඉතින් උදේ පාන්දර මේ මිසයිල් ගහන බෝම්බ පුරන වෙලාවක UAE වල ඉඳන් මම දැන් මේ එයාපෝට් එකට යන ගම. ඉතින් එයාපෝට් එකෙන් ටර්මිනල් 3 එකකින් බැහැලා මට එමිරේට්ස් එකේ කන්සිරාජ් සර්විස් එක හම්බුණා. ඉතින් ඒක ඔයාලට පේ කරලා ගන්නත් පුළුවන්. නැත්නම් ටිකට් එක ගන්න ඔයාලට ටික ෆ්‍රී හම්බෙනවා. ඉතින් කන්සිරාජ් සර්විස් එක සාමාන්‍ය පේ කරලා ගන්නනවා ඩිරම් 40ක වගේ කොස්ට් එකක් තමයි යන්නේ එක්කෙනෙක්ට. ඉතින් ටර්මිනල් 3 එකේ මම චෙක් ඉන් ඒරියා එකට ගිහිල්ලා චෙක් ඉන් ටික කරගෙන දැන් මේ ස්මාර්ට් ගේට් සෙට් එක පව් කරලා ගේට් එකට යන ගම. ඉතින් මේ තියෙන්නේ ඩුබායි එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එක. මේ දවස්වල සිටුේෂන් එක කට්ටිය ට්‍රැවල් කරනවා එළියට යනවා එනවා. ඉතින් ඇත්තරම කිව්වොත් මෙහි හමාර හරිම සේෆ්. මෙහි තියෙන සිකියුරිටි සිස්ටම් එකත් එක්ක මෙහි තියෙන අනිත් ෆැසිලිටීස් එක ගත්තම හැමදේම මම දකින විදියට ඇත්තරම සේෆ්. ඉතින් ඩියුටි ෆ්‍රී ඒරියා එක ඉතින් ඉවර වෙලා මම ඉතින් මේ බෝඩිං ඒරියා එක චෙක් කරගෙන යන ගම. ඉතින් මගේ ෆ්ලයිට් එක තිබුණේ උදේ 10 ගානකට. ඉතින් මේ තියෙන එමිරේට්ස් චෙක්-ඉන් එක ඉතින් ඒ ටික මම ගේට් චෙක්-ඉන් එක ඉවර කරගෙන ගේට් එක හරහා ෆ්ලයිට් එකට යන ගම. මගේ ෆ්ලයිට් එක තිබුණේ එයාබස් A350 එකක්. ඉතින් ඩුබායි ඉඳන් කොලම්බෝ ට්‍රැවල් කරන උදේ 10:45 වගේ මට මතක විදිහට තිබුණේ මගේ ෆ්ලයිට් එක. ඉතින් එමිරේට්ස් එකේ මම ඉකොනොමික් සීට් එක තමයි ගන්න පුළුවන්. විශේෂ දෙයක් තමයි මම ශ්‍රී ලංකන් එයාලයින් ඇත්තටම බුක් කරලා තිබුණේ. නමුත් ශ්‍රී ලංකන් එයාලයින් ඔපරේට් වෙන්නේ නැති නිසා මේගොල්ලෝ මගේ ටිකට් එක එමිරේට්ස් වලට මගේ සිටුේෂන් එක අනුව ඒ අවශ්‍ය ඩොකියුමන්ට්ස් මේවා කරා මේගොල්ලෝ ඒ ටික සබ්මිට් කරලා දුන්නා. ඉතින් කොහොම හරි ෆ්ලයිට් එක බෝඩ් වෙලා විනාඩි 20ක් වගේ ෆ්ලයිට් එක ඩිලේ එකක් තිබුණා. මේ මිඩල් ඊස්ට් වල තියෙන කරන්ට් සිටුේෂන් එක ඇතුලේ තමයි ඉතින් මේ ෆ්ලයිට් එකත් එමිරේට්ස් ඔපරේට් කරන්න පටන් ගත්තේ. ඉතින් මම දැන්න තරමින් මේ වෙනකොට කොලම්බෝ ටු ඩුබායි ටු කොලම්බෝ එමිරේට්ස් ෆ්ලයිට් 3කුත් ඩුබායි ෆ්ලයිට්ස් 2කුත් ඔපරේට් වෙනවා ඩුබායි වලට. ඊට අමතරව UAE වලට එයා ඇරබියා එමිරේට්ස් ඉතිහාඩ් ෆ්ලයිට්ස් ෆිට්ස් එයා ෆ්ලයිට්ස් ඔපරේට් වෙනවා. ඉතින් මම කිව්වා වගේ මගේ එයාක්‍රාෆ්ට් එක තිබුණේ A350-900 එකක් අලුත්ම එයාබස් සීරීස් එක එමිරේට්ස් එකට ආපු. මාර කම්ෆර්ටබල් ඒගොල්ලන්ගේ හොඳ එහෙමත් මාර කම්ෆර්ටබල් ඇඩ්ජස්ටබල්